කෙලෙත් මල පිරුවර අත කාර්මිකෝ පිළිතුරේ හැන්දෑයාමේ අවසන් වෙලා රාත්‍රිය උදා වූ අද දවසේ මේ අවසන් හෝරා කීපයේ පින්නතුල්ලා අප සදහම් සෙනසුනෙහි උතුම් පුණ්‍ය භූමියේ සොයාගෙන පැමිණිලා තියෙනවා. මෙවන කටින පූජෝත්සවයේ ප්‍රධාන දායකත්වයේ ඉසිලු සස්නක සංසදයේ අප තරුණ දරුවන් තම දෙමාපියන් පවුල්වල හැම සහභාගී වෙන පින්නතුල්ලා සියලු දෙනාගේම අපමණ සැදැහැති වූ දායකත්වයෙන් යුක්තව පුරා 3 මාසයක් ගමන් කළ සීල සමාධි ප්‍රඥා මගෙහි අවසාන ඵලය ලෙස හඳුන්වන ඒ කටින චීවර පූජා පින්කම සිදු කරලා අද දවසේදී එහි ආනිසංස දේශනාව ශ්‍රවණය කරන අවස්ථාවයි. සස්නක සංසදයේහි අප තරුණ දරුවන් සියලු දෙනාම මෙවර කටින පූජෝත්සවයේදී දායකත්වය ලබන්නට අදහස් කළා. ඒ වෙනුවෙන් පළමු කොට පසුගිය ඇසළ පුරපසළොස්වක පොහෝදා දිනෙහි ඔබ හා සමගින්ම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ ආරාමයේහි මේ විහාරයේහි මේ භූමියේහි මේ සීමාවෙහි වස්සාන සීලේ සමාදන්ව වස් අධිෂ්ඨානයෙන් වැඩවසන ලෙස ආරාධනා කරනු ලැබුවා. චාරිත්‍රානුකූලව ඒ ආරාධනාව දැහැත් කොට පිළිගන්වා සිදු කරනු ලැබුවා. එදා සස්නක සංසදයේහි දරුවන් සමගින් සිය ගණනාවක් දායක පින්නතුල්ලා ඔබ දැහැත් කොට පිළිගන්නමින් ස්වාමීන් වහන්සේලාට වස්වසන ලෙස මේ භූමියේ ආරාධනා කළා. ඒ අනුව පසුගිය 3 මාසයක කාලය පුරා පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ සිටියා. තථාගත බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තියට අනුව ඉමස්මින් වරාරේ ඉමන්තේ මාසං ඉද වස්සං උපේමි. මේ වස්තු මාසික කාලයේ පුරා මේ විහෙරේ මේ විහාරේ වස් අධිෂ්ඨානයෙන් වැඩ වාසය කරනවා කියන අදහසින් උන්වහන්සේලා අධිෂ්ඨාන කළා. යම් වූද හදිසිම ශාසනික පිළිවෙත් මගට අවශ්‍ය කරුණක් හෝ ජීවිත අන්තරාය හෝ සීල අන්තරාය හේතු වන කරුණක් හෝ මෞපිය පාර්ශ්වයේ සහලේ ඥාතිවරයෙකුට හදිසි ගිලන් වීමක් හෝ තමන්ගේ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේ නමකට ගිලන් වීමක් හෝ යම් වූද විපතක් නිසා මිස මේ ස්ථානයේ බැහැර නොයමි කියන අධිෂ්ඨානය ඒ වස් අධිඨාන කරන හා සමගින්ම තථාගත බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තියට අනුව අධිෂ්ඨාන කරගත යුතුයි. එයයි වස් අධිෂ්ඨානයේ තවත් අධිෂ්ඨානයක් බවට පත් වෙන්නේ. මේ හඳුන්වන්නේ සත්‍යාහකරණය කියලා. අර ඉහත සඳහන් කළ එකද කරුණක් හෝ කරුණු කීපයක් නිසා වස්විසු ස්ථානයෙන් බැහැරට ගමන් කළත් ඒ භූමියෙන් බැහැරට ගමන් කරන්නට මත්තේ අයන් වස්සාන කාලෝ මේ වස් කාලයයි.
තමන් සමාදන් වූ සීලය අධිෂ්ඨානයේ මෙනෙහි කරලා විපතක් කරදරයක් නොවුනොත් සද්දිනට හිරු වූ සද්දිනට සම්පූර්ණ වන්නට හිරු උදා වෙන්න මත්තේ මේ භූමියට නැවත වැඩම කරමි කියන අධිෂ්ඨානයෙන්ම ඒ වස්සිසු සීමාවෙන් බැහැරට යා යුතුයි වැඩම කර යුතුයි. ඒ වගේම උන්වහන්සේලා එම දිනේ හෝ දින දෙකක් තුන තුනක් තුන හතරක් පහක් හයක් හත සම්පූර්ණ වන්නට මැත්තේ ඒ භූමියට වැඩම කළ යුතුයි. එසේ කරන්නට නොහැකිව වස් ඡේදනය වීම හෙවත් වස් කැඩීම සිද්ධ වෙනවා. බුද්ධ ප්‍රඥාක්තියට පීඩාවක් වෙනවා. වස්තුන් මාසයක අවසානයේ මෙවැනි උතුම් චීවර පූජාවක් කඨින නාමයෙන් සිදු කරන්නට උන්වහන්සේ පමණක් නම් ඒ ස්ථානයේ වැඩ සිටියේ නොහැකි වෙනවා. වස් ඡේදනයක් බිඳීමක් නොවුණු තවත් උපසපන් ස්වාමීන් වහන්සේලා එහි වැඩ සිටියොත් ගිහි පින්නතුන්ලාට කඨින චීවරය පූජා කරගන්නට පුළුවන්. එසේ නොමැති වුණොත් එක නමක් නම් වැඩ සිටියේ උන්වහන්සේගෙන් අර වස් ඡේදනයේ සිද්ධ වුණා නම් කඨින චීවර පූජාව සිදු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේට අවැස් සිද්ධ වෙනවා. අවැත්යන් වරදක්. බුද්ධ ප්‍රඥාක්තිය කඩ කිරීම වෙනවා. මෙන්න මේ අදිෂ්ඨානය හා සමගින් වස්තුන් මාසයක කාලයේ පුරා උන්වහන්සේලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරියටම ගමන් කිරීමේ දියුණුව වර්ධනය ඇති කරගත යුතුයි. අත්හැරීම නම් වූ නිවන පාදක කොටගෙන මුල් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි යුතුයි. මෙහිදී අදහස් කරන්නේ විදර්ශනාවයි. එනම් විපස්සනාවයි. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග පටිපදා ඥාන දර්ශන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි වශයෙන් මේ සප්ත විසුද්ධි ධර්මයන් සම්පූර්ණ කර ගැනීමට අධිෂ්ඨානය රැගෙන ආයුතුයි. සීලේ මනාව පාරිශුද්ධත්වයක් අවශ්‍ය වෙනවා. සිතෙහි මනාව කෙලෙස් වල සමතයක් සංසිඳුවා ගැනීම, සංස්කාරවල සංසිඳුවා ගැනීම. මෙහිදී සංස්කාරවල සංසිඳීමක් යයි සඳහන් කරන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් වස්තුව මගේය, මම වෙමි, මගේ ආත්මය කියලා දැඩිව අල්ලා ගැනීම, උපාදානයකට ගැනීම සංසිඳුවා ගැනීමයි. සම්මතේහි පිහිටා සම්මුතියෙහි පැවිදි දිවියෙහි පැවැත්ම පිණිස අවශ්‍ය සතර ඉරියව් පවත්වන්න, චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස සිව්පස පරිහරණය කිරීම, සිව්පස පරිහරණය කිරීමට හේතු වන දෑ සම්මුතියෙහි පැවැත්වුවා. ඒ සියල්ල එකතුව සියලු සංස්කාර අනිත්‍ය දුක්ඛ අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියන අදහසින් චිත්ත සමතයට බැසගත යුතු වෙනවා. ඒ වගේම කෙලෙස්වල සංසිඳීමක් සිදු කරගත යුතු වෙනවා. රාගාදී කෙලෙස්වල බලපෑම ආවරණයක් කොට පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. අකුසල වල ආවරණ, ඒක කර්මාවරණ, කර්ම විපාකාවරණ, කෙලෙස් ආවරණ, එනම් රාගාදී කෙලෙස් වල ආවරණ. ඒ වගේම විශ්වාසයෙන් අවබෝධයෙන් ඇති කරගන්නා වූ පිහිටක් ඇති කරගත යුතුයි. තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් හා දිවිහිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් සරණ ගිය විට ඒ ආවරණය
රැකවරණය ලබන්න පුළුවන්. මේ චිත්ත සමතය ඇති කරගත යුතුයි. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය, දිට්ඨ විසුද්ධිය. දිට්ඨ විසුද්ධිය නම් සක්කාය දිට්ඨිය බැහැර කර ගැනීමයි. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි වශයෙන් මේ ආයතන හයෙන් ආරම්භන හය පරිහරණය කරන විට මේ ආයතන හා ආරම්භණයන් එක්ව පෝෂණය කරන ස්කන්ධ පංචකය පෝෂණය වීමට ඇති අවස්ථාව බැහැර කරගත යුතුයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන නම් මේ ස්කන්ධ පංචකය පෝෂණය වෙන්නේ අසත රූප ආදී වශයෙන් ආයතන ධර්මවල ආරම්භණයන් මතු කරගෙන පවත්වලා ඒවා දෘෂ්ටියක් ලෙස උපාදානය කර ගැනීමයි. මෙහි දෘෂ්ටියක් කියලා කියන්නේ මමය මාගේ කියන පරමාර්ථ ධර්මයේ පෙන්වා දෙන වැරදි දෘෂ්ටියයි. පරමාර්ථ ධර්මයට අනුව මේ සත්ත්ව සංස්කාර ලෝකයේ කිසිවකට එනම් සවිඥානික හෝ අවිඥානික හෝ වේවා කිසිදු යමකට මමය මාගේ කියන දෘෂ්ටියක් ඇති කරගත හැකිවන්නේම නැහැ. ඒට හේතුව මේ සත්ත්ව සංස්කාර ලෝකයේ සියල්ලම පඨවි ආපෝ තේජෝ වායෝ තදගතිය වැඩිවෙන ස්වභාවය උෂ්ණය වායුව නම් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ධාතුන්ගෙන් සමන්නාගතව පවතින්නේ. එසේනම් ඇස ආදී නම් වූ සියලු ආයතන රූප ආදී නම් වූ ආරම්මන සියල්ල හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛත. ඒ සංඛත සියල්ලම මේ සත්ත්ව සංස්කාර ලෝකයේ අඩංගුව පවතිනවා. ඒ සියල්ලම යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හට ගන්නා සුද්ධ ඒ හැම නැසෙන සුළුයි කියන සාමුක්ඛංශික දේශනාවට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්. අන්න ඒ අවබෝධයට සිත පුරුදු කරන විට පුහුණු වන විට බැස ගන්නා විට සක්කාය දෘෂ්ටිය බැහැර වෙලා සක්කාය දෘෂ්ටිය සිදී යාමක් සෙලවී යාමක් ඈත් වීමක් සිදු වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ නම එනම් උපසපන් ස්වාමීන් වහන්සේ නම වස්සාන කාලයේ තුල සිදු කරගත් අදිෂ්ඨානයේ පරම ඵලය සකස් වෙන්නේ මේ මඟ ඔස්සේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි ආදී වශයෙන් සකස් වෙන මේ මාර්ගය කාංකා විතරණ විසුද්ධි. සසර ගමන පුරාම සක්කාය දෘෂ්ටියෙන් අල්ලගත්ත මේ භව චක්‍රය තුල ඇති වෙච්ච ගැටලු සැක ධර්මයේ සඳහන් කරන්නේ තින්න විචිකිච්ඡාව. විචිකිච්ඡාව සැකය තරණය කරන්න ඕනේ. ඒ වගේම විගත කතං කතා කියලා මෙතන කියන්නේ ඒ සැකයමයි. ඒ සැකය අතන විචිකිච්ඡාව කියන ප්‍රධාන වචනේ යෙදුව මෙතන කතං කතා කියලා සැක විගත බැහැර කරන්න ඕනේ. වේසාරච්ච වෛශාරත්වයට තථාගත බුදුරජාණන් වහන්සේගේ මඟ පිළිබඳව එනම් මේ විදර්ශනා මාර්ගය එතන ධර්මයේ පැහැදිලි කරන්නේ පරිසුද්ධං බ්‍රහ්මචර්යය. කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යය. කේවල පරිපූර්ණං සියලු ආකාරයෙන්ම පිරිසිදු සුද්ධ වූ සීලයෙන් පිරිපුන් බ්‍රහ්මචර්යා මාර්ගයමයි වෛශාරදත්වයට පත් කරගන්න ඕනේ. විශාරදත්වයට මතු කරගන්න ඕනේ. මෙන්න මේ අදහසින් දැන් කාංකා විතරණ විසුද්ධියෙන් ඉදිරියට ගමන් කරනකොට පටිපදා ඥාන දර්ශන පටිපදා
මග්ගා මග්ග පටිපදා ඥාන දර්ශන. මාර්ගයට බැස ගන්නවා. ඒ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සකස් වෙන්නේ වචන හුරුව සීල සමාධි ප්‍රඥා වුණත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සකස් වෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියටයි. සීලෙන් සමාධිය ප්‍රඥාවත් සකස් වෙන්නේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කේවල පරිපූර්ණං කියන තැනින් බ්‍රහ්මචර්යා මාර්ගයට බැසගත්ත මේ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකා ස්වභාවයේ වැඩවසන පින්වත් භික්ෂුව ප්‍රඥා මාර්ගයේ මුලින්ම දැක ගන්නවා. යත්ත පඤ්ඤා තත්ත සීලං. අන්නේ මේ විදර්ශනා ප්‍රඥාව සකස් වෙනකොට සීලේ ස්වභාවයෙන්ම සකස් වෙන්න පටන් ගන්නවා. ඇස නිවෙන්න පටන් ගන්නවා. මෙහි පරමාර්ථ ධර්ම කතාවයි ඇස නිවෙනවා කියලා සඳහන් කරේ. නිවෙන්නේ ආදිත්ත පරියාය නම් වූ රාගයෙන්නේ. ඇවිලෙන රාගයෙන් ඇස නිවෙනවා. ඒ වගේම ඇවිලෙන දේශයෙන් ඇස නිවෙනවා. ඒ වගේම මෝහයේ සමාන අල්ලා ගැනීම සක්කාය දිට්ඨියට බැඳ තබා ගැනීමක් තවත් නැති තරම් අන්න ඒ බැඳීමෙන් මේ ඇස නිවෙන්න පටන් ගන්නවා. බැඳීම යන සම්මතයේ බොහොම තද බවක් වේදනා දුක්ඛ වේදනා අනිෂ්ඨ අරමුණක් මෝහයෙන් බැඳීම ඒ බොහොම දුක් සහගත බවක්. භාග්‍යවතුන් වහන්සේ සසර පිළිබඳව සඳහන් කළේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්තාවකං සංසරතං. අවිද්‍යාවෙන් මග අහුර ගන්න සත්‍යෝ තෘෂ්ණාවෙන් සසර ගමනට බැඳෙනවා. බැඳුනම සන්තාවකං සංසරතං සසර ගමනේ දුවගෙන යනවා. සංසරණය වෙනවා. කොහොමද? දීඝරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං. නුඹල හැම කෙනෙක්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාණන් වූ ඔබ හැම කෙනෙක්ම දීර්ඝ කාලයක් පුරා මේ සසර ගමනේ දුක් විඳිනවා. පින්නතුනි මාර්ගයේ පිළිබඳ අවබෝධය එනකොට පටිපදාවෙන් ඥාන දර්ශන එනම් නව මහා විදර්ශනා ඥානයට එනවා. නව මහා විදර්ශනා ඥානය නම් උදේයන්ගේ භංග බයිතුපට්ඨාන ඒ වගේම ආදීනව නිබ්බිදා මුංචිතු කම්මතා පටිසංඛාර සංඛාරුපේක්ඛා ගෝත්‍ර බෝධිවත් අනුලෝම ඥාන. මෙන්න මේ නව මහා විදර්ශනා මගේ උද්‍යව්‍ය හා භංග කියන ඥාන දෙකම කාංඛා විතරණ විසුද්ධියෙන් අනතුරුව පටිපදා කියන තැන පටන් ගන්නකොට එහෙම නැත්නම් ඒක පෙර ආතෝ මග්ගා මග්ග කියන තැන මේ දෙක අතර සුළු වෙනසක් පවතින්නේ. කාංඛා විතරණ සැක බැහැර කරලා සක්කාය දිට්ඨිය පිළිබඳව මාර්ගයට බැහැ ගන්නකොට ප්‍රතිපදා පිළිබඳ අවබෝධය එනවා. එනම් උද්‍යව්‍ය හා භංගය පිළිබඳ හට ගැනීම හා වේවීම ක්ෂය වීම පිළිබඳව අවබෝධයට පැමිණෙනවා කියන ඒ අදහසයි. මේ ශරීරයේ නම් කළොත් ස්කන්ධ පංචකය කියලා ප්‍රධාන වශයෙන් නාම වශයෙන් රූප වශයෙන් වැටහෙන්න පටන් ගන්නවා. නාම වශයෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ පහ ඉතාම හොඳින් වැටහෙන්න පටන් ගන්නවා. වේදනා විදේ සැපවෝත් දුක්වෝත් මධ්‍යස්ථවෝත් එනම් ඉෂ්ටවෝත් අනිෂ්ටවෝත් ඉෂ්ට අනිෂ්ට නොවෝත් එනම් අදුක්කම සුඛෝත් සියලු විදේ මේ හේතු ප්‍රත්‍යයන්ගේ සම්බන්ධයක් බව ඵල සම්බන්ධයක් බව
හේතු ප්‍රත්‍ය විසිරී යනකොට ඒ ඵල සම්බන්ධයත් විසිරී යන බව ඒ විදීම් මත දකින්න පුළුවන්කම ලැබෙනවා. කිසිදු විදීමක් කෙලෙස් රහිතව විදීමේ හැකියාව සකස් වෙනවා. අසුතවත් උත්තරන සියලු ආරම්මණයන් සුඛ වශයෙන් ගත්තත් දුක්ඛ වශයෙන් ගත්තත් අදුක්ඛම සුඛ වශයෙන් සකස් වුණත් ඒවා සංස්කාර බවට පත් වෙන්නේ කයින් වචනයෙන් සිටින් කෙලෙස් සහිත නිසායි. කෙලෙස් සහිතව හට ගන්නා නිසායි. එහෙත් භාවිත හිතක් ලෙස සකස් වෙනකොට උද්‍යත්ත ගාමිනියා පයනාය. එනම් හටගත් හැම දෙයක්ම නැතිවෙනවා කියන්නේ. මෙන්න මේ උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, හට ගැනීම හා නැතිවීම සකස් වෙන විට අර ස්කන්ධ පංචකයේ නාම රූප කියන තැන නාමයෙන් වේදනා විදීම කෙලෙස් රහිතව, කෙලෙස් ඇතිව නෙමෙයි කෙලෙස් නැතිව ඒ අරමුණ දකින්න, අරමුණට ගන්න පැවැත්ම පිණිස, සම්මුතියේ පැවැත්ම පිණිස පරිහරණයට සකස් වීමක් ඇති වෙගෙන එන්න පටන් ගන්නවා. සම්මුතියේ පිහිටා මම සත්‍යයේ පුද්ගලයේ වස්තුවක් යයි සවිඥානික අවිඥානික කුමන වස්තුවක් පරිහරණය කළා මේ හැම සංකතයක්ම පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බැවින් සංකතයි. සංකත අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව නුවණින් වැටහෙනවා. ඒ නිසා කිසිදු සංකතයක් ඇසෙන් අරමුණක් වුණත්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් වුණත් ඒ කිසිදු ආරම්භණයක